අද බ්ලොග් එක මම සහභාගී වුණු පොප් මාකට් එක එක්ස්පීරියන්ස් එකක් ගැන. මගේ නම නදීකා නිලවීර. වී කනෙක්ට් ඉන්ටර්නැෂනල් කියන ප්‍රෝග්‍රෑම් එකෙන් තමයි නැත්නම් ඇසෝසියේෂන් එකෙන් තමයි මම මේ සැරේ නොවැම්බර් 25 මගේ sea water concept නැත්නම් sea water clothing plus nets essential කියන ෆුල් concept එක ගෙනියන්න හදන්නේ, පිච් කරන්න හදන්නේ. එතකොට පොප් මාකට් එකක් මේක නොවැම්බර් 25 තියෙන්නේ. එතකොට ඊයේ තමයි ඔක්කොම කන්ෆර්ම් වෙලා ඊමේල් යවලා ඔක්කොම රෙඩි කරගත්තේ. ඉතින් අද දවස් ඔක්තෝබර් 30 ඔයාලා මාත් එක්ක ඉන්න අනිවාර්යෙන්ම මම ෂෙයා කරන්නම් මගේ මම කොහොමද ඒක ලෑස්ති වෙන්නේ, මම මොනවද කරන්නේ, මට මොනවද කරගන්න පුළුවන් උනේ, මට කරගන්න බැරි උනේ මොනවද, කොහොමද ඇචීව්මන්ට් එක කියලා ඔක්කොම ඔයාලත් එක්ක ෂෙයා කරගන්නවා ගිය පාර වගේ. ඒක ස්පෙෂල් විමෙන්ස් ලට තියෙන්නේ, ස්පෙෂලි ෆෝ විමෙන් entrepreneurs ලට තියෙන්නේ. ඉතින් ඒ වගේම තමයි ෆ්‍රන්ට් එකේ නෙමෙයි මම ඉන්නේ, ඇතුලේ තමයි ඉන්නේ. මොකද මගේ ක්ලෝතින් අයිටම් තියෙන හින්දා. අපි ලෑස්ති good morning නොවැම්බර් 25 හරියටම 6යි කාලට වගේ මම පැක් කරගෙන බඩු ටික පික්මි එකක් දාගෙන ගියා. මේ තියෙන මගේ බඩු ඔක්කොම පැක් කරගෙන ඉන්නේ. තාම කවුරුත් ඇවිල්ලා නැහැ. 7ට කාලයි වෙලාව. ලිෆ්ට් එකෙන් ආව උඩට බඩු ටික කොහොම හරි දාගත්තා. බෙනරෙහිකුත් තියෙනවා, තව බෙනරෙහිකුත් තියෙනවා අර පැත්තේ ටේබල්ස් ටික. ඒතකොට මං තමයි ඉස්සෙල්ලාම ඇවිල්ලා තියෙන්නේ. මගේ ටේබල් එක නම්බර් 2. මේක පොඩ්ඩක් එළියෙන් මම පොඩ්ඩක් කැප්චර් කරගත්තා. ලස්සනයි, හරි නිස්කලංකයි සෙනග නැති හින්දා. ඊට පස්සේ මගේ බඩු ටික ගන්න ඕනේ මෙතනින්. හරි. එතකොට මෙන්න මෙතන ටේබල් එක මම arrange කර ගන්න ඕනේ. ටේබල් එක නම් මං හිතුවට ගොඩක් පොඩි. ඒකෙන්ද බොහොම පරිස්සමෙන් arrange කර ගන්න ඕනේ. මම හිතන්නේ භාගයක් වගේ තමයි එතන ඩිස්ප්ලේ කරන්න වෙන්නේ. ඉස්සෙල්ලා මම කරේ මගේ රැක් එක සෙට් අප් කරන එක. ඊට පස්සේ මගේ ඩිස්ප්ලේ එක හදාගත්තා. ඔයාලා මොකද හිතන්නේ මගේ ඩිස්ප්ලේ එක ගැන? මේ ඉන්නේ අනිත් වෙන්ඩර්ස්ලා ඔක්කොම ලේඩිස්ලා ඉන්නේ. හරිම ලස්සන ප්‍රොඩක්ට්ස් තිබ්බ යාලා ගාවත්. එතකොට මම ඉන්නේ හරියටම ස්කැලේට් එක ළඟ. මගේ ප්ලේස් එකේදී ඩිස්ප්ලේ එක මං හදාගත්තා. half of the items are out. මේ ඉන්නේ මම. review time. struggle is real තමා කියන්න තියෙන්නේ වී කනෙක්ට් එකේ තිබ්බ ප්‍රෝග්‍රෑම් එක ගැන. එතකොට දැන් අද 26යි, ඊයේ තමයි තිබ්බ ප්‍රෝග්‍රෑම් එක. එතන අපිට මේල් එක ඇවිල්ලා තිබ්බේ. එතන 2000 ගාණක් ඉන්නවා කස්ටමර්ස්ලා. ඒකින්ද මුළු දවසම රෙඩි වෙලා ඉන්න 8 ඉඳන් රෑ 7 වෙනකම් කියලා. පර්සනලි ලෝකස්ලා බඩු බලලා ගියා. පොඩි බඩු ප්‍රමාණය තමයි මගෙන් ගත්තේ ලෝකල්. අර ජෙම් බිස්නසස් අපේ ෆ්ලෝ එකේ හිටියා තිබ්බා. ඒ කියන්නේ shops තිබ්බා. ඒ වලට foreigners-ලා එනවා. මගේ handmaids foreigner කෙනෙක් ඇවිල්ලා මගේ handmaids products ටිකක් ගත්තා. ඒක නිසා මම survival එකේ ගෙදර ආවා. ඉතින් ඒක අර luck by chance එකක් වුණා වගේ. ඉතින් මම ඇත්තටම හිතුවේ නෑ එතන foreigners-ලා කියලා. කොහොම නමුත් එහෙම දෙයක් තමයි වුණේ. කමියුනිටි එකක් හැදෙන එක ඇත්තටම මම හිතන්නේ ලංකාවේ බිස්නස් ස්මෝල් බිස්නස් කරන අයට ඒ කමියුනිටි එක හරි වැදගත්, නෙට්වර්කින් හරි වැදගත්. විමෙන් ඔන්ටර්ප්‍රනර්ස් වලට තමයි එතන ෂවුට් අවුට් එක තිබ්බේ. ඇත්තටම ලීඩ්ස් තිබ්බා මට. ඒ කියන්නේ සෝෂල් මීඩියා එකේ කීප දෙනෙක් ආව මට ජොයින් වුණා. ඒ යාළුවගේ රිවිව්ස් සමහරක් ඒවට මට ගොඩක් අයත් එක්ක මම කතා කරා. මම ඇත්තටම මම කැමතියි. මම ඉන්ටරැක්ට් වෙනවා, වෙන්ඩර්ස්ලාත් එක්කත් ඉන්ටරැක්ට් වෙනවා, කස්ටමර්ස්ලාත් එක්ක පුළුවන් තරම් ඉන්ටරැක්ට් වෙනවා. එතකොට ගොඩක් අය කිව්වේ ෆස්ට් ටයිම් මෙයාලත් එක්ක කරන්න කියලා. time value effort ඒක අපිට හරි වැදගත් බිස්නස් කරන අයට. fellow vendors එයාලා සමහරක් අය මම අඳුරන අය. ඉතින් ඒකින්ද අර එයාලා අඳුරන අය අර ඉන්ට්‍රොඩියුස් කරලා දුන්නා මේ මම එහෙම කියලා විස්තර කතා කරගන්න පුළුවන් වුණා. thank you මාත් එක්ක හිටියට මෙච්චර වෙලා බලන් හිටපු එක. ඔයාලත් එක්ක මම ෂෙයා කරන්නේ කවුරු හරි බලන කෙනෙක්ට අපි බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරනකොට අපි තනියම අපි ගොඩක් මූණ දෙන්න වෙනවා දේවල් වලට. අනිත් එක මම දන්නවා ප්‍රොඩක්ට් එකක් අපි ඉන්ට්‍රොඩියුස් කරනකොට මාකට් එකට අපිට ගොඩක් කන්සර්න් තියෙනවා. ඒක අපි කොච්චර ඒකේ දැන් මේ පොප් අප් එකේ අපිට හොඳ පැත්තක් තියෙනවා, නරක පැත්තක් තියෙනවා. ඒ වුණාට ෆිසිකල් ඉන්ටරැක්ෂන් එක අපිට බ්‍රෑන්ඩ් එකක් ඩෙවලොප් කරන්න අවශ්‍ය තැන ඉඳන් තමයි මම එක්ස්පීරියන්ස් ෂෙයා කරන්නේ. තව අප්ඩේට්ස් තියෙනවා නැත්නම් නැහැ. මේ නොවැම්බර් මාසේ තව පොප් අප් තියෙනවා.
මම YouTube එකේ ෂෙයා කරන්නේ දේවල් උනම් පස්සේ ඊළඟට මට MJF එක තියෙනවා. බලමු ඊළඟ pop up එකේ මොකද වෙන්නේ කියලා. මම කොහොමද මගේ දේවල් කරගෙන යන්නේ කියන එක තමයි මම ෂෙයා කරන්නේ. තව ඉදිරියට වීඩියෝස් ගේන්නම්. ගොඩක් වීඩියෝස් ගේන්න තියෙනවා. මගේ ප්‍රොෆෙෂනල් ලයිෆ් එකත් කොහොමද මම බැලන්ස් කරගෙන ගියේ කියලා. ඉතින් ඊළඟ වීඩියෝ එකේ හම්බෙමු. මෙච්චර වෙලා බලපු අයට බොහොමත්ම ස්තුතියි. ගිහින් එන්න. බයි.